සිස්ටම් එක ඩැමේජ් වෙලා හරි එහෙම නැතිනම් OS එක අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න ඕන කරන Apple එකක් ඔයාලට ආවොත් අපි හිතමුකෝ පාස්වර්ඩ් අයින් වෙලා එහෙම නැතිනම් data අවශ්‍ය නැහැ අලුතෙන්ම fresh installation එකක් කරන්න ඕන කියලා Apple එකේ එක කරන්න USB bootable device එකක් නැතුව කරන්න පුළුවන්. කරන්න තියෙන සරලම විදිය power button එක press කරන්න. එතකොට ආයේ computer එක on වෙනවා. on වුණාට පස්සේ මේ power button එක අතාරින්න එපා අල්ලගෙනම ඉන්න. අල්ලගෙන හිටියාම මෙතන message එකක් වැටෙනවා continue holding power button කියලා. ඊට පස්සේ loading startup option කියලා එනවා. මෙන්න මේ loading startup option එකට ආවට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ menu එකකින් option කියන එක select කරලා continue දෙන්න. දුන්නට පස්සේ ඔයාට language එක select කරන්න එනවා. ඒ language එක select කරලා එතනින් ඔයා එනවා macOS recovery කියන menu එකට. මෙන්න මේ recovery menu එකට ආවට පස්සේ ඔයාට අවශ්‍ය නම් ඔයාගේ hard disk එක මෙතනින් disk utility use කරලා format කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතනින් reinstall macOS කියන එක දාලා continue කරලා installation එක දෙන්න. මෙතනදී එකම දේ තියෙන්නේ ඔයාගේ මේ Apple එක Wi-Fi වලට connect කරන්න ඕනේ. එතකොට Wi-Fi වලට connect කරලා තිබ්බට පස්සේ ඔයාට installation එක කරන්න පුළුවන්. තව දෙයක් තියෙනවා battery percentage එක සාමාන්‍යයෙන් ටිකක් අඩු වෙන්නම් තියෙන්නේ සහ කොහොමටත් වඩා හොඳයි power pack එක connect කරලම මේ installation එක කරන්න. ඉතින් මෙතනින් continue කියලා දුන්නාට පස්සේ reinstall කරන macOS එක ඔයාගේ machine එකට ගැලපෙන OS එක මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ continue කරලා අපිට installation එක කරගෙන යන්න තියෙන්නේ. එතකොට මතකතු Wi-Fi connect කරලා තියන්න, power cable එක connect කරලා තියන්න. ඉතින් මෙතනින් install කරාට පස්සේ macOS එකේ Apple phone එකක් වගේම තමයි ඔයාගේ username password ඒ ටික set කරගන්න. set කරලා installation එක complete කරන්න පුළුවන්. drive installations කිසිම දෙයක් Windows වල වගේ නැහැ. Apple installation එක මෙච්චරටම පහසුයි PC වගේ නෙමෙයි. ඒතර මේ මම කියලා දුන්නේ macOS install කරන එක විදියක්. මෙන්න මෙහෙම message එකක් ආවොත් ඒ කියන්නේ ඔයාගේ computer එකේ power connect කරලා නැහැ. ඒක නිසා තමයි මෙහෙම message එකක් එන්නේ. මේක error එකක් නෙමෙයි. ඒතර power එක connect කරලා දෙන්න. එකම දේ high speed internet line එකක් තියෙනවා වැඩි ලේසි. මොකද GB 8ක් 9ක් වගේ download වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි අලුත් Mac එකකට OS එක install කරගන්නේ.